ඔන්න අද මම කියලා දෙනවා සොසේජස් බනිස් හදන විදිහ. චූන් පාන් වලින් ගන්න මේ බනිස් එක ලේසියෙන්ම ඊටත් වඩා රසට ගෙදරම හදාගන්න පුළුවන්. මම හැදුවේ මෙහෙමයි. මුලින්ම මම බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කෝප දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට දාගන්නවා ලුණු තේ හැඳි භාගයක්, සීනි තේ හැන්දක්, පොල් තෙල් තේ හැන්දක් සහ ඊට්ස් තේ හැන්දක්. ඊට පස්සේ කිරි ටික ටික දාලා මේක හොඳට අනා ගන්න ඕන. දැන් ඉතින් මේක කිරි වලින් අතේ නොවැළෙන ඩෝ එකක් අනා ගන්න ඕන. කිරි වලින්ම අනා ගන්න. ඔන්න මම ඒ විදිහට අනාගත්ත ඩෝ එක තමයි මේ තියෙන්නේ. දැන් මම මේක විනාඩි 10ක් හොඳට නීට් කරගන්නවා. එතකොට මේ ඩෝ එක තව ටිකක් සොෆ්ට් වෙනවා. මේ තියෙන්නේ විනාඩි 10ක් මම ඒ විදිහට නීට් කරපු ඩෝ එක. දැන් මම මේක පැය දෙකක් පිපෙන්න තියාගන්නවා. මේක පිපෙනකන් ඔයා වතුර කෝප භාගයක් ලිපේ තියලා උතුරවා ගන්න. ඊට පස්සේ මේ උතුරන වතුර එකට ලුණු තේ හැඳි කාලක් දාගන්න. දැන් ඉතින් සොසේජස් ටිකක් දාලා මේක විනාඩි 5ක් වගේ තම්බ ගන්න. ඔන්න මේ තියෙන්නේ මම ඒ විදිහට තම්බ ගත්ත සොසේජස් ටික. දැන් පැය දෙකක් වගේ පිපෙන්න තියපු ඩෝ එක මම කොටස් වශයෙන් වෙන් කරගන්නවා. මම අද බනිස් 4ක් හදා ගන්නවා. ඒ නිසා කොටස් 4කට හදාගත්තා. දැන් මේ කොටස් ටික බෝල හදාගන්න. දැන් මේ එක බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට රෝල් කරගන්න ඕන. ඔයාලා ගන්න සොසේජස් එකේ ගානට මේක රෝල් කරගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ විදිහට රෝල් කරපු එක. දැන් මම තඹපු සොසේජස් කරලක් අරගෙන ඒක වටේ මේ විදිහට ඔතා ගන්නවා. මේ වගේ පරිස්සමින් ඔතා ගන්න. ටිකක් ලන් කරලා වගේ ඔතා ගන්න. මේ තියෙන්නේ මම ඒ විදිහට ඔතාගත්ත සොසේජස් බන් එක. දැන් මම මේක බේක් කරන තැටි උඩින්ම තියාගන්නවා. මම ලේයර් දෙකට තියෙන දෙකකුයි ලේයර් තුනට තියෙන දෙකකුයි තමා හදාගත්තේ. දැන් අපි මේක මෙහෙමම වහලා තව විනාඩි 20ක් තියාගන්න ඕන. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ. දැන් මම මේක එක් වොෂ් කරගන්නවා. බිත්තරයක කහමදයක් තමා මම මේ විදිහට ගාගන්නේ. ඊට පස්සේ මේක උඩින් තල ඇට ටිකකුත් ඉහා ගන්නවා. ඔන්න මම ඒ විදිහට හතරම එක් වොෂ් කරගත්තා. දැන් ඉතින් මේක සෙල්සියස් අංශක 200ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 25ක් 30ක් අතර කාලයක් බේක් කරගන්න ඕන. ඔන්න මේ තියෙන්නේ ඒ විදිහට බේක් කරපු සොසේජස් බන් එක. මේ බලන්නකෝ හොඳට තියෙනවා. ඉතින් චූන් පාන් වලින් ගන්නෙ මොකටද? මේ වගේ ලේසියෙන්ම ගෙදර හදාගන්න පුළුවන්. ඒ වගේම මේක චූන් පාන් බනිස් එකට වඩා මාර රසයි. ඉන්නකෝ එකක් කඩලත් පෙන්නන්න. ෂා මේ බලන්නකෝ මැදත් හොඳට තියෙනවා. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.